ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙදර තියෙන අමුද්‍රව්‍ය 3ක් විතරක් භාවිතා කරලා හරිම පුදුම රසවත් පුඩින් එකක් හදන හැටි තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේක හදන්න මොනවද ඕන කියලා. සීනි ටිකක් අවශ්‍ය වෙනවා. යෝගර්ට් එකක්, බිත්තර දෙකක්, ලුණු ටිකක්. ඒ වගේම වැනිලා නැත්තම් ඒසලට දෙකක් හොඳින් කුරු කරලා ගන්න. ඊට පස්සේ අපට ඕන ඩෙසර්ට් කප් මේ වගේ ඩෙසර්ට් කප් ගන්න ඔයා. ඊට පස්සේ මුලින්ම බෙන්ඩ ජාර් එක අරගෙන ඒකට අපි බිත්තර දෙකක් කඩලා මේ වගේ එකතු කරගමු. ඊට පස්සේ යෝගර්ට් එක දාගමු. ඔයාට මේ ප්‍රමාණවල වැඩි කරලා එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඇඟිලි තුරට අහු වෙන තරමට ලුණු පිංචාක් එකතු කරගන්න. ඔයාට වැනිලා තියනම් වැනිලා දාගන්න. මම එන්සාලට දෙකක් හොඳට කුරු කරලා තමයි එකතු කරගන්නේ. දැන් අපි බෙන්ඩ කරගමු. මම සීනි පැන් රස මදි නිසා සීනි ටිකක් එකතු කරගත්තා. පැන් රස අඩුවෙන් කන කෙනෙක් නම් සීනි දාන්න නැතුව ගන්න පුළුවන්. ඔන්න දැන් බෙන්ඩ කරගෙන ඉවරයි. මම මේ වගේ ඩෙසර්ට් කප් වලට දාගන්නවා. මේ ප්‍රමාණයෙන් මට කප් 4ක් හදාගන්න පුළුවන් වුණා. දැන් ඔන්න හදාගෙන ඉවරයි. අපි දැන් යමු මේ ටික ස්ටීම් කරගන්න. මම රයිස් කුකර් එකේ හට්ටිය ලිපෙන් තියලා ඒකට වතුර ටිකක් දාලා රැක එක තියාගත්තා. ඊට පස්සේ මම පිඟානක් තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි පරිස්සමෙන් මේ ඩෙසර්ට් කප් එක තියාගමු. ඔයාට රයිස් කුකර් එකේ මේක ස්ටීම් කරගන්න පුළුවන්. විනාඩි 35ක් වගේ මේක ස්ටීම් කරගන්න ඕන. දැන් මම රයිස් කුකර් එකේ පියනට මේ වගේ සර්වියට් එකක් ගැට ගහලා ඒකේ මූඩිය හොඳට තද කරලා වහගන්නවා. ඔන්න මේ පෙන්නන්නේ ඔයාලට විනාඩි 35කට පස්සේ මේ බලන්න අපේ ඩෙසර්ට් එක දැන් හොඳට හැදිලා තියෙන්නේ. දැන් අපි ලිපෙන් අයින් කරගමු. ඉතින් හරිම ලේසියෙන් පහසුවෙන් අමුද්‍රව්‍ය 3ක් විතරක් පාවිච්චි කරලා හදපු සුපිරිම ඩෙසර්ට් එක තමයි මේ. ඔයාලට අමුත්තන්ට පිළිගන්නත් පුළුවන්, බත් කාලා කන්නත් පුළුවන්, ලොකු පොඩි හැමෝටම ගැලපෙන සුපිරිම ඩෙසර්ට් එකක්. ඉතින් මම මේකට උඩින් පැණි ටිකක් දාගන්නවා. ඔයාට ගෙදර පැණි නැත්නම් ඔයාට මේක සීනි කැරමල් එකක් හදලා දාගන්න පුළුවන්. එහෙම කියලා දෙකේ වෙනසක් නැහැ. එකම රස තමයි එන්නේ. දැන් මම උඩින් මේ වගේ කජු මද ටිකක් තියාගන්නවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවෝ අතර වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් රස පුඩින් එකක් හදන හැටි තමයි අද කියලා දුන්නේ. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.